රත්තරන් වතුර. මොකද කිව්වේ? මේ වගේ සංකල්ප ගන්න අන්න ඉන්න මේ අපි යනවා අතුරු ගමනක් ඩුබායි වලට දවස් 6කට. ඉතින් බලාගෙන ඉන්න ඉස්සරහ දවස් 6 මොනවද වෙන්නේ කියලා. අපි ඔක්කොලා වගේ දැන් ලෑස්ති. අපි 6ට තමයි යන්න හිටියේ. උනාට අපේ පියාව ලෑස්ති කරගන්න බැරි වුණා 6 වෙද්දි. තරහා අපිට එක වගේ ගම හම්බුනේ. අම්මිත් ලෑස්ති. ඒක ප්‍රශාන් අයියා තමයි අපේ ගෙදර ඉන්නේ මේ දවස් ටිකේ. කවුද? කවුද? වීඩියෝ. ප්‍රශාන් අයියා ගෙදර ඉන්නවා. ෆ්‍රොක්ස් බලාගන්න තියා. ඉන්නේ අපේ one and only බඩු තටියා රොක්සා. යේ. එයාව දාලා අපි යන්නේ. අපි ඉක්මනට එනවා. ප්‍රශාන් අයියා එයාව බලා ගන්නවා අපි එක. අපි දැන් යන්නේ. හා. කොලාම දැන් යන්න තමයි යන්නේ. මේ අපි තුන්දෙනාගේ අවුට්ෆිට් එක. තේින්නේ. අපි යනවා බයි. අපි දැන් ඉන්නේ යන ගමන්. නතර කරන් ඉන්නේ ලලිත් අංකල් එනකම්. ඉන්නතර ආලෝක සහාය ලබා දෙන්න. මේ තියෙන දීපියන් ටික ගානේ අපි හතර දෙනාටම ආපු එක වගේ ගවුන් හතර. නතර කරා. වෛද්‍ය ශිෂ්‍යයව හම්බුනේ. අපි ආපෝට් එක ඇතුලේ ඉන්න මේ අපිට ස්වාසිලොන්නා කම්මනා. බබල් ටී තියෙනවා. බලන්න මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. මේ අපි දෙන ෆස්ට් ටයිම් නේ. අපි දෙන බියාවන්න. බොරු කියන්නේ බං මම මෙහෙට ආවා. දැන් අපි ඇවිත් ඉන්නේ එයාපෝට් එකට. මේ අපේ ෆස්ට් ගුවන් ගමන. කැලක් ගත්තා. මේකේ කැල රසයි අවුලන්න ඒ වුණාට ඒකේ අර පීනට් තිබ්බා. පීනට් නිසා ඒක එච්චර සෙට් වුණේ මට නම්. ඒ වුණාට අනිත් අය රහයි කිව්වා. අපි බෑග් වගේ චෙක් කරපු තැන දාගෙන දාලා ඇවිල්ලා දැන් මේ ආයෙත් දුවන එක හොයන්න. අපිට අතනින් චෙක් ඉන් අර බෑග් එක චෙක් කරලා පස්සේ දැන් මෙතන ආයෙ ඉන්න ඕනේ. එතකොට මෙතන මොකද සෑහෙනවා කිව්වේ පොලිමක් තියන. ඊට පස්සේ එතකොට ගිහලා ආයෙ ඉන්න ඕනේ. අපි දැන් මෙතන ඔක්කොම වගේ ටිකට් එහෙමත් ඔක්කොම පෙන්නලා දැන් ආව ඩියුටි ෆ්‍රී එකට. මේ තියෙන ඩියුටි ෆ්‍රී එක. මම ෆොටෝක් ගන්නවා. මේ ඩියුටි ෆ්‍රී එක හෙන ලොකුයි. අපි තාම මෙතනින් යනකොට මොකුත් ගන්න එනකොට තමයි ගන්න ඉතින්. ඉතින් එච්චරයි. එනකොට පෙන්නන්න කොච්චර දුරද කියලා. අපි සෑහෙන දුරක් තාමත් මේ ඩියුටි ෆ්‍රී එක තියෙනවා. ඩියුටි ෆ්‍රී එක පහ වුණාද කියන්නේ මම දන්නේ නැහැ. මේ දැන් කොහොමද අපි ගේට් එක අපේ ගේට් එක හොයනවා. අපේ ගේට් එක නම් එක. දැන් අපි ගේට් එක හොයාගෙන යනවා. වතුර බෝතලයක් ගත්තා. මිලිලීටර් 10යි රුපියල් 600යි. ඩොලර් 2යි. තරා උග්‍ර බොණ්ඩ රත්තරන් වතුර. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. අර තියෙන එමිරේට්ස්. අපි යන්නේ මේකේ. අනේ ලස්සනයි මෙතන.
තියෙන්නේ මගේ බිග් ස්ක්‍රීන් එකේ තියෙන තරහ සින්දු මම ෆිල්ම් එක බලන්න යන්නේ. අපිට හෙඩ්ෆෝන් එකක් හම්බුණා. ඔව් ගේම්ස් ගහන්නත් පුළුවන් අපිට. Leave all your bags behind and follow the lights on the floor to your nearest exit. Take off high-heeled shoes before you use the safety signs. අපි යනවා. Thank you for your attention. If you need a මේ තරම් මේ හෙඩ්ෆෝන් එක දාගෙන ප්ලේන් එකට ගිහින් කෑ ගහනවනේ. බලමු අපි කාලා මොනවද රසයිද කියලා. මේ තියෙන්නේ චිකන් චීස් ඔම්ලට් එක. මේ තියෙන්නේ චිකන් කරි අපිට තව සෝස් වල තියෙනවා තරගත්ත මසාලා චායි එක. වඩලක්වත් තියෙනවා. ගත්තා කොෆි එක. ඒකට පිටලා දුන්නා. මේක මොනවද මික්ස් කරා. බිල්ඩිනුයි කාන්තාරයි තමා උඩිනුත් පේන්නේ. පල්ලෙහාට ගියත් එහෙම ගස් ලොකුවට නෑ ඉතින්. අපි ප්ලේන් එකේ බහලා මේ බස් එකේ තමයි එයාපෝට් එක ඇතුළට ගියේ. අපි දැන් ඉන්නේ ඩුබායි එයාපෝට් එක ඇතුළේ. වොෂ්රූම් යන්න මෝල් සොරි එයාපෝට් එකේ අපේ අම්මා දන්නවා කියලා එක්කන් ඇවිල්ලා දන්නේ බෑග් ගන්න තැන. දැන් මේ හොයාගෙන යනවා. ලිෆ්ට් එකේ ඉන්නේ. ඕන්න කෑ ගහන්නත් පුළුවන් අපිට විතර සිංහල තේරෙන්නේ. යා අපි තාමත් ඉන්නේ ඩුබායි එයාපෝට් එකේ. ඔය වද්දී අපි දැන් මේ නැගලා ඉන්නේ ටැක්සි එකට. ටැක්සියක් වීවට මේක ඒවා මේ සුපිරි මීට ටැක්සිද? දන්නේ නැහැ. කොහොම හරි අපි ටැක්සි එකට නැගලා ඉන්නේ. මේ වගේ මේ ඩ්‍රයිව් කරන්න තියෙන ඉතින් මේ ඩුබායිනේ අනිත් පැත්තෙන්. අපි දැන් යනවා. අපි දැන් ටැක්සි එකේ හොටෙල් එකට යනවා.
මේ තියෙන අපි නතර වෙන හොටෙල් එක. අතන අපි හොටෙල් එකේ ඉන්නේ. අපිට චිකන් තියෙන දෙකට ඒ හින්දා එළියට ගිහිල්ලා බෑග් තියලා එළියට ගිහිල්ලා කාලා shopping කරලා එනවා. මම මහන්සි නිසා නිදි. මෙයානම් ඇහැරෙනවා. අපි කණ්ඩ යනවා දැන් වෙලා වටයි. රස්මියයි කියන්නේ හොටෙල් එක ළඟ රස්මිය අඩේ. ඒ වුණාට රස්මියයි වගේ. ඒ කායම ගන්න කඩේ ඇරලා දැක්කම ලොකුවට අවුවනේ තියෙන රස්නිය නෑ. ඔව් රස්මියට තොට අවුවයි. 12 වෙනි රස්නිය කියලා කියවනේ මේගොල්ලෝ. 12 වෙද්දි අයියා මේ තියෙන අපේ හොටෙල් එක ළඟ එළියේ. අපි කන්නවා. අපි දෙන්න තොරවේ සැන්ඩ්විච් එක මිල්ක් ෂේක් එක 2500 කෑල්ල එක. මේ අපේ ඩේ 1 එක ගෙවෙන්නේ. තාම කෑම හම්බුනේ නැහැ. අපි හොටෙල් එකට චෙක් ඉන් කරලා නැහැ. කෑම හම්බෙනකම් බලාගෙන ඉන්නවා. අර ගොල්ලන්ට කෑම හම්බෙලා. එයාලා ඕඩර් කරේ පරාටද චපාතිද මොනවද මොකද. එයාලා තව චායි ටීත් ඕඩර් කරා. දැන් එයාලා චායි ටීත් බොන ගමන් කනවා. හායි කියන්න. හායි කියන්න. අපි ඕඩර් කරේ සෑන්ඩ්විච්. මෙයාලා මේක ඕඩර් කරේ. දැන් අපිට ඉන්නවට කපාටයි කියලා අපේ වට. මේ අපේ කෑම එක ආවා. මෙයාලට කෑම ආවේ නැහැ. අපි දැනගෙන. මේ අපි ඊළඟට ඕඩර් කරපේ. මේ අපේ අන්තිම ඕඩර් එක. අපි හොටෙල් එකේ ඉන්නේ. අපි රූම් එකට යන්න අපි ආවේ අපිට හම්බුණා කීයක. මේ තියෙන අපේ බාත්රූම් එක මුලින් මේක බලන්න. අපිට තියෙනවා බාත් ටබ් එක. මෙච්චරයි එක. මේ තියෙන්නේ we have shoes. Nothing on this. වීව් එකත් හොඳයි. පල්ලියක් තියෙන්නේ. අවුලක් නෑ not bad. ඉතින් මෙහෙ ගස් බලාපොරොත්තු වෙන්න බෑ. තනි කර බිල්ඩින් තමයි. ආර්තින පොල් ගස්ද තල් ගස්ද මන් දන්නේ නැහැ. හරිම රස්නේ. ටග්ගල ගිහලා අනිත් අයගේ රූම්ස් උත් බලලමු. මේ අපේ අමිලාගේ රූම් එක. අපි බාත්රූම්ද? අපි ගාතු. මෙයාලට මිර එකක් තියෙනවා. ඇයි ඔයාලට නැහැ? අපිට ලස්සනයි වීව එක. තියෙනවා මෙන්න එක. ඔතනින් කලික් කරනවා මේ. මේ මෙතන මෙයාලගේ වීව් එක. ඉක්මනට ගිහලා අරගොල්ලන්ගේ වීව්ස් බලලමු. මේ තියෙන යාලගේ රූම් එක. මෙයාලගේම ලොකුයි තරම්. අම්මා රූම් එක වගේ. දුවලට අපි එකට නියම කරන්නේ. මේ අපි එකේ බාත්ටබ් එකකුත් තියෙනවා. අපිට තියෙනවා. ඒ වුණාට ඔච්චර ලොකු නෑ බාත්රූම්. මේක ලොකුයි. මේ මෙතනට ස්විමින් pool එක පේනවා. එතන ෂෝ යරෝ රේත් තියෙනවා. මෙතන හොඳයි නේ අපි ඉන්නේ තැන. ඔව්. මේ දෙන ඉලක්ෂයගේ රූම් එක. ආයෙත් තියෙන අපේ රූම් එකක්මයි. බලමු වීව එක තමයි වැඩ. නෝමල් අපේ එකක්මයි. ලලිත අංකල්ලාගේ රූම් එක විතරයි ලස්සන. මේ වලත් කැත වීව එකක් තියෙන. අපේ එකේ ඊට වඩා ලස්සනයි. අපි ඉන්නේ අර අතන අයිනේ. අපිට අර මේකනේ පෙනුනේ. මෙයාලා ඉන්නේ මේ පැත්තේ කෙළවරේ. අපි දැන් කට්ටියම එකතු වෙලා පොඩි කතාවක් දාගෙන ඉඳලා දැන් යන්නේ shopping කරන්න. හොටෙල් එකේ ඉස්සරහම තියනවලු මොනවද shops වල. ඒ ටිකට ගිහලා shopping කරලා ආම්බෙමු. යනවා. අපි ආයෙත් කතාවකට සෙට් කරන්න. මම ආයෙ වෙලා ගියා.
දැන් ඉක්මනින් ගිහිල්ලා අර හරිය තියෙන හේවනකට රින්ගනවා. හරිද? දැන් ඔය ළඟම තියෙන හේවන. මාවයි නෑ පොඩ්. අපි අතෙන්ට යන්නේ අවුවයි. අවුව අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. අනුරාධපුරයටත් වඩා රස්නියයි. මේ අපි මෙයාලගේ ඩිංගියක් එක්ක යන නිකන් ඒක දැනෙන නිකන් අර ලංකාවේ පේමන්ට් එකක් වගේ යනවා වගේ උනාට මෙහෙ පොඩ්ඩක් AC කරලා AC ඔක්කොම AC අපි පළවෙනියට යන්න හිතුව කඩේ වහලා නිසා අපි ඉරක්ක කිව්වා අපිට බෑග් පිටන් දාන්න ඉන්න කියලා. ඒ වුණාට දැන් මේ අවුරුද්දේ කඩවල අපි වැඩි කාලයක ඇවිත් තියෙන ඩුබායි. මේ බලන්න මුළු නුවරටම ඉලෙක්ට්‍රික් මේ පඩිකල් තියෙන්නේ. KCC විතරයි. මේ හැමතැනම මේව තියෙනවා. අපි ඉන්නේ ඩුබායි shopping mall එකක් ඇතුලේ. පුංචි මේ බලා ගන්න අද හැමිච්ච වනේ ගේන්න කියලා. වොනේට මොන හරි තියෙනවද කියලා බලන්නම්කෝ. මොකද කිව්වේ? මේ වගේ තත්ත්ව ගන්න අපේ ඉන්දර. බලන්න මට කිසිම ප්‍රයෝජනයක් නැති තැනක මම ඉන්නේ. මම කිසිම දෙයක් මම පාවිච්චි කරන්නේ නැහැ නේ. අපි බෑග් සෙක්ෂන් එකට ආවා. බෑග් එක කීයද බලන්න. අපි තාම shopping කරනවා. මේවා ජුවලරි බලන්න ගිහලා ආවනේ. මේ බලන්න ඉන්න ජුවලරි පෙන්නන්න. මේ ටික පෙන්නන්නද? ජුවලරි පෙන්නන්න මේක කොහෙට දාන එකක්ද? තරම් මේ ගන්නකො මේව ගන්න. සුට්ටා ඉන්න. මෙහෙම දාන එකක්ද? අපි තාම ඉන්නේ එකම මෝල් එකේ. මේ තියෙන ඒ මෝල් එකේ උඩ තට්ටුව. shoes මේ ඔක්කොම shoes. අපි හැමෝම shoes වෙනවා. මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් full වුණා. මේ බලන්න coat shoes lovers ලාට මෙතන coat shoes තියෙනවා. bags තියෙනවා. side bags තියෙනවා. නිකම් bags තියෙනවා. මේ bags. ඩුබායි මතක් වෙන bag එකක් ගත්තා. ඇයි මං ගත්තේ? ඔය ගත්තද? කැමල් කෙනෙක් ගත්තා. අනේ මං ගත්තේ නැහැ. අන්නකෝ මේ ඉස්සෙල්ලා මට පෙන්වන්න බැරි වුණා මේ ටික bag. දිල්මි මේ ටිකෙන් ඔයාලට මොකක්ද ඕනේ කියලා කියන්න. මේ අපේ රණලි නෙමෙයි වොනලි බබාට වගේ ගැලපෙන බෑග් තියෙනවා මෙතන. උනාට ඒවා too expensive හින්දා පොඩ්ඩක් අමාරුයි ගන්න. මේ තියෙන්නේ අපි තාමත් මේ shop මේව එකතුලේ දැන් 12:00යි අපිට 2:00ට හොටෙල් එකට යන්න ඕනේ because අපිට තියෙනවා desert safari එක යන්න. මේ තියෙන ඇඳුම් අම්මා මේ shorts දැක්කා කියලා එකයි යන්න හදන එකක් කරන් දැන්. බලමු. ඇඳුම් ගත්තා. දැන් අපි මේ කවත් ඉන්නවා බැනුම් ගන්න යන්න අපි. අපිට ඩිසර්ට් සෆාරිට වෙලා යනවා කියලා දැන් මේ බලෙන් ඇදගෙන එකයි. මේ shoes bag එක අරගෙන යනවා. අපි තාමත් මෙතන දැන් තරාට Cutex එකක් හොයන්න යනවා. තරාට මල පැනලා ඉන්නේ එක්කන් ගියේ කියලා. මේ cups සපතු ගත්තට සොක්ස් ගත්තේ නැහැ නේ. ආයෙ හැරිලා ආවා සොක්ස් ගන්න. දුරින් ඊට දැන් මේ ලිෆ්ට් එක යනවා. මේ අපේ බඩු අරලා දීපියන් ලා විතර මේ ලක්ෂය අපි අයිස් කන්න. මේ ලක්ෂය අයිස් තරම් අපි දැන් ඒව කන්න යනවා. කාලා ටෙස්ට් එක දෙන්න. මේ කන්න යන මේක පිස්තාචියෝ and ස්ට්‍රෝබෙරි නම කියලා නේද? මේ තියෙන්නේ මේක. හලෝ. यार कूपन दुन्नन මොනවද? මම රසකේ. ඒ ඔතන තමයි මම අහන්න ඉන්නේ. මේ ඇන්දරහනේ කොළපාරේ. මුලින් කාපු දෙක තමයි අහ. හරිත කොළඹ බම්බරහයි.
කවුරුද කොළඹ? ඒක නෝන. අර දෙන්නව නවත්තලා දාලා අපි මේ පිට යනවා. මොනවද බලන්න යනවා මාත් යනවා පස්සේ. මේව බලන්න විති. බඩු ගොඩයි. මේ ඔක්කොලම යනවා. අතේ බඩු. අපි මේ ඇවිල්ලා ගෙදරට දැන් ගෙදරනේ හොටෙල් එකට ආවා. දැන් අපි ආය යනවා දවල්ට කන්න. මේ මං අලුතෙන් එකක් ගත්තා. තව ෂූස් එකක් ගත්තා අපි දිනේ. ආයෙ පේන්නේ. ඒ උනට තාම පරණ දුබ. බයි. මේ අපි උදේදී මේ පාරවල් හිස්සලා තිබ්බේ. අද යාලට අවුරුදු. ඒ නිසා මේ ඔක්කොම හිස්සලා දැන් හවස් වෙද්දී ඔක්කොම හරි ගිහින්. දුබයි වල ජීවර කර්මාන්තේ රත් දෙන්න ඕනේ. අපි බ්‍රේක්ෆාස්ට් ගත්තා ඉන්දියන් කඩේටම ආව රයිස් ලන්ච් ගන්න. දැන් කෑම ඕඩර් කරන අපිට වෙලා ගිහින් දීලා හැදේ. ඒත් කෑම දුබයි මිනිස්සුන්ට වඩා සිංහල මිනිස්සු ඉන්නවා. මේ තියෙන අපේ ලන්ච් එක වීඩියෝ වෙලා නැහැ හරියට. අපිට දැන් ඩෙසර්ට් සෆාරියට යන්න පික්නික් එක නෙමෙයි නේ මොකද කියන්නේ ටැක්සි එක. හැමර් එක ටැක්සි හැමර් එක. මේ එහෙම තමයි. ඇවිල්ලා මේ අපි දැන් යනවා. වෙලා ගිහින් තියෙන්නේ. කවන්න. ඩෙසර්ට් සෆාරිය ගිහන්න. I am here already. කියන්නේ අපි ඉස්සරහට ඩුබායි වල පාරවල් එහෙම නියමයි. මේ පාරවල් වල එක පැත්තකට යන්න අර ලේන්ස් තියෙනවා 4ක් විතර. අඩුම 3ක් 4ක්වත් තියෙනවා. සමහර පාරවල් වල එන්න 6යි යන්න 6යි 12ක් විතර තියෙනවා. ඒ නිසා ට්‍රැෆික් එකක් නම් ඇත්තෙම නෑ වගේ නියමයි. ආය අර උඩින් පාරවල් එක පාරක් උඩින් තව පාරක් ඒ පාරක් උඩින් තව පාරක් වගේ එහෙම ගොඩායි. එතකොට අර එකම පාරේ මාරු වෙන්න එහෙම තියෙනවා. අඩි හරවන්න එහෙම තියෙනවා. බැරි වෙලාවත් පාරක් එහෙම වැරදුනොත් ඉවරයි ඉතින්. මේ ඒ වුණාට ඉතින් ෂෝයි. ඩෙසර්ට් සෆාරි යන්න ආවා අපි නතර කරා. අනතුරුදායක මොහොත තමයි වාහනේ අංකල් ඒක නතර කරලා ගියාට පස්සේ නිමේෂ් විමායි නායනයි කාර් එකේ හිටියේ. මේ ඒක ඉස්සරහට ගියා. ඊට පස්සේ ඉස්සරහ තිබ්බ සිලින්ඩර් එක වැදිලා නතර වුණා. තව පොඩ්ඩෙන් වීදුරුවත් ගලවා යනවා ඉස්සරහ. අපි දැන් ආවිත් ඉන්නේ ඩෙසර්ට් සෆාරි එකේ බයික් රයිඩ් වලට. මෙතන අපිට බයික් රයිඩ් දෙනවා. ආය සන්සෙට් එක බලගම මෙතන එන්න ඕන කියලා කිව්වා. අද සෙනග දවසක් පස්සේ. මේක කොටේ කරලා දෙන්න අපි ආවේ. අර යන්නේ අර කන්දුරේ. ඉන්දියාවක් ගැන කියනවා ඊයස්සේ. වතුර බෝතලයක් ගත්ත රුපියල් මේ චූටි වතුර බෝතලයක් ගත්ත රුපියල් කීයක් කියලාද? 400ක් දීලා. අපි දැන් යන්න වෙලා කියන කලුවිලි. ඔක්කොලා වාඩිලා ඉන්නේ. බණ්ඩ මේ පර්සේ. තරසේ හයි. ආමි මේක පර්සේ දාගන්න. සිල්වර් නෑ නේද? Sindu ayu. Ini
කාන්තාරේ නැද්ද? අපි ඩෙසර්ට් සෆාරි වුණාට පස්සේ එයා අපිව එක්කන් ගියා කොහෙටද තැනකට. එතන ඉඳන් අපිව වෙන වාහනයක දාලා යවුවා කෑම්ප් එකට. එතන තමයි අපේ ඉතුරු ෂෝ එක ඩිනර් එක ඔක්කොම තිබ්බේ. වාහනේට මාරනවා. උඩ යනවා. ආයෙත් එකට වරනවා. මේක පිටිපස්සට යනවා. මාරණ ජම්ප් කර කර ගාන ප්ලේන් යන අග මේ zoom කරන්න නැතුව ලොගින් යනවා. Okay, come. අපි දැන් ඉන්නේ ඩෙසර්ට් So, සෆාරි. give me the 800 dirham. ඇතුලේ I will pay them now. මෙතන බෙලි ඩාන්ස් එකක් යනවලු. අපි VIP නිසා අපිට අතනලු ඉඳ ගන්න. එන්න අයියා එන්න. එහෙම තමයි දැන් කිව්වේ. ඊට පස්සේ අපිට ඩිනර් දෙනවලු. අපි ඔටුව පිට යන්න කියලා හිතාගෙන එළියට ආවා. දැන් අපි ඔටුවෙක් පිට යන හොලිම බලන්න ඕන. මම ප්ලේන් එකක් යනවා. ප්ලේන් එකක් යනවා. ප්ලේන් එක පේනවාද යාළුවා? හැම විනාඩි 10කටම සැරයක් වගේ මෙහෙම ප්ලේන් යනවා. ජීවිතේ පළමු වතාවට වැලි කාන්තාර වැලි අල්ලන දෙදෙනෙකු දැක ගැනීමේ මේ දුලම මොහොතට අඩේ මේ අර ඔබත් එකතු වුණා. මේ අපි අරයි අපේ වලික. ඊවන්නේ වෙලාව 7:10යි. හරිද? මෙතන මාරම එළියයි මේ. තාම නිල් අහසක් තියෙනවා. මම හිතන අට විතර කලුරේ. හඳත් ඇවිත් ඒ වුණාට තමයි ඉවරයි. ඒ අපි අරුණට ගිහින් ෆොටෝ එකක් ගහමු. අපි මේ කැමල්ගේ පිටේ යන වීඩියෝස් අනිත් පැත්තට කරන්න බැරි වුණා. මේ වීඩියෝ කරන්නේ පිටිපස්සා කැමල්ගේ ඉන්න නිලක්ෂ අයියා. මේ එහෙම දීලා කාටවත් වීඩියෝ කරගන්න බැරි වුණා. අපි 3 දෙනා විතරයි එළියට ආවේ. අනිත් කවුරුත් යන්න ඕනේ නැහැ කියලා ආවේ නැහැ. ඒ නිසා අපිට අපේ වීඩියෝ එකක් කරගන්න බැරි වුණා අන්තිමේට. ෆොටෝ ටිකක් නම් එතන හිටපු ඒ මෙයා එක්කන් ගියපු අය ගහලා දුන්නා. බස්සනවා. අපි දැන් මේ ඉන්නේ අර ඩෙසර්ට් සෆාරි එකේ මැදට ආවේ එතන. අපි ඉන්න දරට යන්න එතන. මම ඩිනර් එකට ගත්ත ටික. මේ දැන් තරග
ගත්තා. ආ වැරි. කාන්තාර වැරි. പോയിട്ട് പോളിමීන්ද ඔන්නල්ලු. කැප් එක නගලා යනවා. හොටෙල් එකට. ඊට පස්සේ රෑ shopping කරනවා තමයි ඉන්නේ. දැන් වෙලාව 9:10ට හැදෙන්නේ. ඒ වෙලාව යන්නේ නැහැ. ඊ තව කහ පාට හමුර. ඩෙසර්ට් සෆාරි වල ගියාට පස්සේ අපි හවස shopping කරන්න ගියා ටිකක්. ඊට පස්සේ අපේ day 1 එක ඉවර වුණා. ඩෙසර්ට් සෆාරි නම් මාර මාතල ඒක ඇතුළේ තිබ්බ ඒවා එහෙම ඔක්කොම නියමයි. ඒක ගිහිල්ලාම බලන්න ඕනේ. යෝ එක අද දවස් ඉවර කරන්න කලින් අපි දැන් රූම් එකට ආවා. අපි ගත්තා අයියෝ පෙන්නවල්. දුබයි චොක්ලට් එකක්. දැන් අපි බලමු ඒකේ රස කොහොමද කියලා. කොයි හැවතත් පෙන්න. මේ තියෙන හාපත පෙන්නන්න දෙන්නේ. කන්දෝ කැල්ල දෙන්න. දෙන්න. ඔරිජිනල් නෙමෙයි. එහෙම කියන කාරේ නෑ ඩුබායි වල ඇවිල්ලා ඩුබායි වලම කඩේකින් ඩුබායි චොක්ලට් එකක් ගත්තා. රහයි. ඔරිජිනල් නෙවෙයිලු. සෆාර්. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න.